ඉංග්‍රීසි කොච්චර ඉගෙන ගත්තත් මගදී අත්හැරෙනවා කියන එක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ක්ලාසස් ගොඩකට යනවා, කෝසස් ගොඩක් කරනවා. බට් මගදී අත්හැරෙනවා. දැන් මේකට විසඳුමක් තියනවද? අනිවාර්යයෙන්ම මේකට විසඳුමක් තියෙනවා. මේ විනාඩි කිහිපය හොඳට අහගන්න. අපේ අතින් වෙන අඩුපාඩු ටික අපට ඇත්තටම වළක්වා ගන්න පුළුවන් නම් ඕනම කෙනෙකුට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. ඉංග්‍රීසි කියන්නේ පොඩි ටාගට් එකක්. අපට තියෙන ටාගට් එක මිනිස්සුන්ට තියෙන ටාගට් එක බලපුවාම learning English is a simple target. ඒක number 1. ඒක අනිවාර්යයෙන්ම ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරි වෙන්න මේ මගදී අත්හැරෙන්න මම දකින්න ප්‍රධාන හේතු දෙකක්. එකක් තමයි අපේ ජීවිතයේ විශේෂම වැඩිහිටියන්න එන එදිනෙදා එන ප්‍රශ්න. ඒක රැකියාවේ ප්‍රශ්න, ව්‍යාපාරයේ ප්‍රශ්න, එහෙම නැත්නම් ස්ටඩීස් වල ප්‍රශ්න, ගෙදර දොරේ මොනවා හරි බාධාවක් වෙනවා මේ English learning process එක කැඩෙන්න. Right? So sometimes life takes over and we forget our dreams and targets. That's normal. ඒක සාමාන්‍ය දෙයක්. Number 2 දෙවෙනි කාරණාව තමයි අපි නිකන් we feel that we are stuck. අපි නිකන් stuck වෙලා වගේ දැනෙනවා. right අපට අර කොච්චර කරත් try කරත් බෑ වගේ මොනවා හරි නිකන් ගැටලුවක් තියෙනවා, කතා කරන්න අමාරුයි, එහෙම නැත්තම් එන්නේ වචන, මේ වගේ ගැටලුවක් තියෙන්න පුළුවන්. මේක තමයි ප්‍රධානම ගැටලු දෙක. මේකට scientifically හේතුවක් බලපානවා. දැන් මොලේ ස්කිල් එකක්, කුසලතාවයක් හදනකොට සාමාන්‍යයෙන් ස්ටේජස් දෙකකට යනවා. එකක් තමයි fast processing stage එක, අනික තමයි the plateau stage කියන එක. the plateau stage කියන එක ඒක හරි හිමින් සිද්ධ වෙන්නේ. right? ඒකට it takes time, වෙලාවක් යනවා. උදාහරණයක් විදිහට දැන් මේ කාලෙදි තමයි අපේ අර thinking English ගැන හිතා වාක්‍ය කියන එක natural speaking style එකකට හැරෙන්නේ. ඒතර language එක automatic වෙන්නේ. අර අපිට හිතන්නේ කොච්චරවත් මතක හිටින්නේ නැහැ කියන එක. ඒ මතක හිටින්නේ නැති දේවල් ඉබේ මතක හිටිනවා කියන තත්ත්වයටපත් වෙන්නේ. ඔයා හිමීට මැරතන් එකක් යනකොට ඒක සිද්ධ වෙනවා. අර ස්ප්‍රින්ට් එකක් රන් කරනවා වගේ නෙමෙයි. ඒක තමයි සයන්ස් එක. දැන් මේ ප්ලැටෝ ස්ටේජ් එකේදී තමයි ගොඩාක් අය අත්තරින්නේ. මොකද එයාට විශ්වාසයක් නැති වෙලා යනවා. මේ ක්ලාස් එකකිනුත් මට බැහැයි කියලා හිතෙනවා. මොනවා හරි ප්‍රශ්නයක් එයා ඇති කරගන්නවා. එහෙම නැත්නම් එයා දකිනවා එයාගේ distractions, එයාට තියෙන බාධා දකිනවා එයා. අන්න එහෙම තත්ත්වයක් මේකට බලපානවා. ඉතින් දැන් අපි කරන්න ඕන මේ ප්ලැටෝ ස්ටේජ් එකේදී පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න ඕනේ. ඒකට විශේෂ ප්‍රධානම තේ දවසට විනාඩි 10ක් 15ක් ඉංග්‍රීසි එක්ක ඉන්න ඕන. මේ ඉම්ප්‍රූව්මන්ට් එක වෙන කාලේ, අපට වෙනසක් දැනෙන්නේ නැති කාලේ, අමාරුයි කියලා හිතන කාලේ, මට මේක බැරි වෙයි කියලා හිතන කාලේ අත් නොහැර ඉන්න ඕන. අමාරුම තැනදී තමයි ඔයා අරින්න නැතුව ඉන්න ඕන. මොකද අපට ලේසි තැන් කියලා ඉන්නේ නැහැ. ලැන්ග්වේජ් එක ලේසි. ඒක 100% ඔයාට කිසිම දෙයක්, ඒ කියන්නේ ඔයාට කටපාඩම් කරන්න නැතුව, මෙමරයිස් කරන්න නැතුව මේ භාෂාවේ තියෙන හැම එක්ස්ප්‍රෙෂන් එකක්ම ඉගෙන ගන්න පුළුවන්. ඒක අනිවාර්යයි. ඒක අර ස්ප්‍රින්ට් ටයිම් එකේදී කරන්න පුළුවන්. ස්ප්‍රින්ට් එකේදී කරන්න පුළුවන්. අර කෙටි දුර ධාවනයේදී කරන්න පුළුවන්. බට් ඊට පස්සේ ඔයා ඒක මැරතන් එකකට හරව ගන්නවා. හිමීට හැමදාම මේ ඉගෙනගත්ත දේ මතක් කර ඒක ප්‍රැක්ටිස් කර ඉස්සරහට යන්න ඕන. ඔයා මෙන්න මේ වැඩ ටික කරන්න. ඔයා මොන විදිහට ඉගෙන ගත්තත්, මොන ක්ලාස් එකකින් ඉගෙන ගත්තත්, මොන විදිය කෝස් එකක් කරලා තිබ්බත්, මොන ගුරුවරෙක් යටතේ ඉගෙන ගත්තත්, හැම ගුරුවරෙක්ම උගන්නන්න නැතුව ඉන්නේ නෑනේ. හැම කෝස් එකකම ඉංග්‍රීසි වල වෙන ටික වෙනවා. හරි? ඉතින් ඔයා කරන්න ඕන ඒ ඉගෙනගත්ත දේවල් නැවත මතක් වීමට සහ අලුතෙන් දේවල් එක්වීමට, ඉම්ප්‍රූව් වීමට කරන්න ඕනේ just 5 minutes reading is the best exercise. කියවන එක, පොඩ්ඩක් කියවන එක, page එකක් කියවන එක, අඩුම ගානේ වාක්‍ය 5ක් කියවන එක, එකකින් එක වාක්‍යයක් highlight කරගන්න එක, නොදන්නා වචනයක් ඉගෙන ගන්න එක, ඒ වචනේ තව 2-3 සැරයක් බලන එක, ඒක වෙනම පොතක ලියා ගන්න එක. මේ old school method එක it works. right? I am that type of person. මම එහෙම එක්කෙනෙක්. ඒ කියන්නේ මම ඉගෙන ගත්තේ එහෙම old school method එකට. ඕනෝට වඩා තාක්ෂණය මත යැපෙන්න ගියාපුවාම එක apps ඒවත් කමක් නැහැ 20ක් විතර. ක්‍රම දෙකක් තුනක් පාවිච්චි කරාට කමක් නැහැ. නමුත් අර අපි ඕනෝට වඩා ලේසි ක්‍රම හොයන්න ගියාපුවාම අපේ අර ලර්නින් ස්ටයිල් එක, අර ලර්නින් සිස්ටම් එක
ඒක ගැලපෙන්නේ නැතු වෙන්න පුළුවන්. විශේෂම ලැන්ග්වේජ් එකක් වගේ ඉගෙන ගන්න එක. ඉතින් මම බිලීව් කරනවා ඕල්ඩ් ස්කූල් ටයිප් එක ඕල්ඩ් ස්කූල් මෙතඩ් එක හොඳයි කියලා. ඒ කියන්නේ අපි ලියලා කියලා මහන්සි වෙලා ඉගෙන ගන්න එක. ඒ විනාඩි 10ට මහන්සි වෙනවා. විනාඩි 15ට මහන්සි වෙනවා. ඒ ඡේදය ආපහු බලා ගන්නවා. තව සැරයක් බලා ගන්නවා. ලබන සතියේත් බලා ගන්නවා. නිකන් ඉන්න වෙලාවක කල්පනා කරනවා මොකද්ද මං මේ කියවපු කෑල්ල ඊයේ මොකද්ද මං කියෙව්වේ. ඒක ඊළඟ දවසේ තව චුට්ටක් බලනවා. හයිලයිට් කරගන්නවා. පෑන් දෙකක් තුනක් අරගෙන ලියනවා කියනවා. ඉංග්‍රීසි වලට පොඩි වැඩබිමක් හදා ගන්නවා. ඒක ඩේලි හැමදාම ඒක කරන්න. That is number 1. Number 2, ඔයාට කරන්න පුළුවන් you can speak in front of a mirror because every actor rehearses his lines in front of a mirror before the big show. හැම ලොකු ඇක්ටර් කෙනෙක්ම even එයා බිගිනර් කෙනෙක් වුණත් එයා අති ප්‍රසිද්ධ ඇක්ටර් කෙනෙක් වුණත් එයා මේ මිරර් එකක් ඉස්සරහා වාක්‍ය දෙකක් කියලා බලනවා එයා කොහොමද කියලා. ඒක 2 sentences කියන්න in front of a mirror. right? ඒක වැඩි හිතන්නේ නැතුව ඒක කරන්න. ඔයා බලන්න ඔයාට වර්ධින තැන් ඔයා හරිද නැද්ද? ඔයාට ෆීල් වෙන්නේ මොකද්ද? ඒක පොඩ්ඩක් චෙක් කරලා බලන්න. Please do this. මේක කරන්න අනිවාර්යයෙන්ම. වාක්‍ය 100ක් කටපාඩම් කරනවට වඩා වටිනවා වාක්‍ය දෙකක් මිරර් එක ඉස්සරහා කියන එක. right? මම ඊළඟ වීඩියෝ එකේදී ගේන්නම් mirror speaking කියන activity එක. right? ගොඩක් අයට fluency එක හදාගන්න අර සුද්දෙක් වගේ කතා කරන ඒ style එක හදාගන්න ඒ pronunciation හදාගන්න හොඳ exercise එකක් තමයි mirror speaking කියන්නේ. right? දැනට මේ exercise දෙක කරන්න mirror එකක් ඉස්සරහා කතා reading පොඩ්ඩක් කරනවා පොඩ්ඩක් කියවන එක මේ exercise දෙක. තුන්වෙනි එක තමයි listening. විනාඩි 5ක් English listening කරන්න. පොඩ්කාස්ට් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ටීවී ෂෝ එකක් බලන්න පුළුවන්. දැන් මෙහෙම කරනකොට දැන් ඒක active watching, active listening කියන එක කරන්න. ඒ කියන්නේ ටීවී එකේ අපි තෝරාගන්න ෂෝ එක ඒක ඔයා නිකන් subtitles දාලා බලාගෙන යන්න එපා. එතකොට වෙන්නේ ඔයා enjoy කරන එක. but just 5 minutes පොඩි කෑල්ලක් වෙන්න පුළුවන්. විනාඩි 10ක කෑල්ලක් active watching, active listening වලට යන්න. ඔයා බලන්නේ මොනවද කියන්නේ, මොනවද ඔයාට ඇහෙන්නේ, ඒකේ වැදගත් දෙයක් තියෙනවද, පොඩි නෝට් එකක් දාගන්න, එක වචනයක් මාක් කරගන්න, එක වර්ඩ් එකක් ප්‍රොනවුන්ස් කරන හැටි අල්ලගන්න. එහෙම හිමීට step by step යන්න. ඉතින් ඊළඟ කොටස ඊළඟ දවසේ ගන්න විනාඩි 10ක් බලන්න. then you do both, you enjoy and you learn. දෙකම ඔයා කරනවා. understand? එතකොට මම කියන්නේ ප්ලීස් මේවා කරන්න. ඉංග්‍රීසි කියන එක පට්ටම ලේසි. ඔයා පොඩි ඡේදයක් කියවන්න, අඩුම රූල් 5ක් කියවන්න දවසට. right? ඊට පස්සේ ඔයා mirror speaking කරන්න. speak in front of a mirror. mirror එකක් ඉස්සරහා කතා කරන්න. වාක්‍ය දෙකක් කියන්න දවසට. right? තුන්වෙනි එක තමයි active listening. active listening එහෙම නැත්නම් active watching කියන එක කරන්න. අනික ඔයා සාමාන්‍ය ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙක් එක පාරක් හරි මොන හරි කෝස් එකක් කරනවා ටීචර් කෙනෙක් යටතේ ඉගෙන ගන්නවා එහෙම නැත්නම් ට්‍රේනර් කෙනෙක් යටතේ ට්‍රේන් වෙනවා. ඉතින් ඒ ගුරුවරයෙක් ගාවට යනකොට අපි සාමාන්‍යයෙන් කරන්න ඕන දේවල් 4ක් තියෙනවා. ඒ කියන්නේ ගුරුවරයෙක් ටීචින් කරනවා, ට්‍රේනින් කරනවා, ඇඩ්වයිස් දෙනවා, ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා. ඒවා අපි පිළිගන්න ඕන. අපි සම්පූර්ණයෙන්ම ස්ටුඩන්ට් කෙනෙක් වුණාම තමයි අපට සම්පූර්ණයෙන්ම ටීචර් කෙනෙක් මුණ ගැහෙන්නේ. අපි ස්ටුඩන්ට් කෙනෙක් වෙන්නේ නැති තාක්කල් we can see a teacher අපට ටීචර් කෙනෙක්ව දකින්න බෑ. that is how it works. අන්න එහෙමයි ඒක වැඩ කරන්නේ. so my pedagogy focuses on scientifically based language training. right? ඒක මම හැමතිස්සෙම ඒ පැත්තෙන් බලන්නේ. ඒක නිසා මම ස්ටුඩන්ට්ස් ලට කියන්නේ daily practice කරන්න. දැන් අපි මේ fluency training book එකක් ස්ටුඩන්ට්ස් ලට දෙනවා. fluency training book එක. ඒකේ දීලා තියෙනවා දවස් 130කට practice කරන්න දීලා තියෙනවා. හැමදාම කරන්න වැඩක් තියෙනවා. මේ day 110. ඒ 110 වෙනි දවස. and this is day 64. එතකොට හැමදාම විනාඩි 5ක් 10ක් හරි ඉංග්‍රීසි වල මොන හරි දෙයක් කරන්න ඕන. අර මැරතන් එක ඉවර කරන්න ඕන. මේක කොච්චර කල් කරන්න ඕන? මේක කොච්චර කල් කරන්න වෙයිද? මේක දරෝ ඔයාට දැනෙනකන් මගේ ඉංග්‍රීසි ඕකේ කියලා දැනෙනකන් කරන්න ඕන. නැත්නම් වෙන කෙනෙක් කියනකන් ඔයාගේ ඉංග්‍රීසි නම් මරු
හරිද? අපි ආසයි හරි ආසයි ඒක අහන්න. අද අපි ඒක ඇහුවා. එතකොට තව තව ආස හිතෙනවා. තව මොන හරි ඉගෙන ගන්න හිතෙනවා. තව ඇඩ්වාන්ස්ඩ් කරගන්න හිතෙනවා. මේවා ඉබේ වෙන්නේ නැහැ. සර් මේවා වෙන්නේ නැහැ නේ අපි අතින්. ඔව් වෙන්නේ නැහැ තමයි. කරන්න ඕන. වෙන දේවල් නෙමෙයි කරන දේවල් තියෙන්නේ. එසා ඕනම කෙනෙකුට පුළුවන් ඕනම කෙනෙකුට පුළුවන්. right? මේ හරි සිස්ටම් එකක් මේකට හදාගන්න. හරියට ඉගෙන ගන්න ඉංග්‍රීසි වලට ඕන B1 B2 level දෙක හරියට ග්‍රැමර් ටික හරියට හදාගන්න ස්ට්‍රක්චර්ස් ටික හරියට හදාගන්න ඊට පස්සේ හිමීට මැරතන් එක යන්න. anybody can do ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. believe me, trust me. ඔයාට විශේෂයෙන්ම ඔයාට පුළුවන්. you can do this. okay? start today. අදම පටන් ගන්න. good luck.